සාමාන්‍යයෙන් ක්‍රිකට් පිටියේදී අපිට දකින්න ලැබෙන්නේ සුදු පැහැති ටෙස්ට් ඇඳුම් එහෙමත් නැතිනම් විවිධ වර්ණවලින් යුත් එක්දින සහ 20යි 20 ජර්සි. ඒත් ඔබ කවදා හෝ දැක තිබෙනවාද දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය වගේම ඕස්ට්‍රේලියාව වෙන ලොව ප්‍රබලතම කණ්ඩායම් එක පාරටම Tamanගේ සාම්ප්‍රදායික වර්ණ අතහැරලා සම්පූර්ණයෙන්ම පිටියට රෝස පැහැති ඇඳුමකින් සැරසී එනවා. එය හුදෙක් විලාසිතාවක්ද නැතිනම් ක්‍රිකට් නීතිවල අලුත් වූ නීතියක්ද? ඇත්තටම මේ රෝස පැහැති ඇඳුම පිටිපස තියෙන්නේ ජය පරාජයටත් වඩා එහා ගිය මුළු මහත් මිනිස් සංහතියටම වැදගත් වන ඉතාමත් සංවේදී සහ උදාර වූ මෙහෙවරක්. ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ ලෝකකප් ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයන් ඇයි මේ විදිහට පින්ක් ජර්සි එකෙන් සැරසෙන්නේ සහ ඒ පිටිපස් සැඟවී ඇති සත්‍ය කතාව මොකක්ද කියලයි. ක්‍රිකට් ක්‍රීඩාවේදී අපි සාමාන්‍යයෙන් දකින්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායම කොළ පැහැති ඇඳුමිනුත් පාකිස්තාන කණ්ඩායම තදකොළ පැහැති ඇඳුමිනුත් සැරසී ක්‍රීඩා කරන ආකාරයයි. නමුත් ඔබ සමහර අවස්ථාවල දැක ඇති මේ ප්‍රබල කණ්ඩායම් දෙකම Tamanගේ සාමාන්‍ය වර්ණය වෙනස් කරලා රෝස පැහැති ඇඳුමකුත් සැරසී පිටියට පිවිසෙනවා. මේට හේතුව හුදෙක් විලාසිතාවක් නෙවෙයි. මේට පිටුපසින් ඉතාමත් වැදගත් වූ මානුෂීය මෙහෙවරක් තිබෙනවා. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ පියවුරු පිළිකා පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම සහ ඒ සඳහා අරමුදල් රැස් කිරීමයි. විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු කණ්ඩායම සෑම වසරකම Tamanගේ මවුමේදී පවත්වන එක්දින තරගයක් පින්ක් ඩේ ලෙස නම් කරනවා. ජොහන්ස්බර්ග් නුවර වන්ඩරස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මේ තරගයේදී ක්‍රීඩකයන් පමණක් නොව විනිසුරුවරුන්, ක්‍රීඩා විචාරකයන් සහ ක්‍රීඩාංගණයට පැමිණෙන දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් පවා රෝස පැහැති ඇඳුමින් සැරසී සිටිනවා. මෙම තරගයෙන් ලැබෙන ආදායම පියවුරු පිළිකා මර්දන කටයුතු සහ රෝගීන්ගේ සුවසෙත වෙනුවෙන් කැපවී ක්‍රියා කරන පින්ක් ඩ්‍රයිව් වෙන් රාජ්‍ය නොවන සංවිධාන වෙත පරිත්‍යාග කරනු ලබනවා. එමෙන්ම පාකිස්තාන කණ්ඩායමත් පින්ක් රිබෝන් පාකිස්තාන් වැනි ආයතන සමග එක්වීමෙන් මෙවැනි තරඟ සඳහා දායකත්වය ලබා දෙනවා. ඔවුන් මේ හරහා උත්සාහ කරන්නේ පියවුරු පිළිකාව කලින් හඳුනා ගැනීමේ වැදගත්කම සහ ඒ පිළිබඳ සමාජය තුළ පවතින අනියත බියදුරු කිරීමටයි. ක්‍රිකට් වැනි ජනප්‍රිය ක්‍රීඩාවක් හරහා මිලියන සංඛ්‍යාත ජනතාවකට මෙවැනි වටිනා පණිවිඩයක් ලබා දීම ඇත්තටම අගය කළ යුතු කරුණක්. ක්‍රීඩාව කියන්නේ ජය පරාජයට වඩා එහා ගිය මිනිස් ජීවිත බේරා ගැනීමට ශක්තිමත් විය හැකි ප්‍රබල මාධ්‍යයක් බව මේ රෝස පැහැති ක්‍රිකට් තරඟ අපට පසක් කර දෙනවා.